ටෙමු එකෙන් අයිටම්ස් ගෙන්නුවොත් අමාරුවේ වැටේද? කතා කරමු මේ ගැන. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් ඔයාගේ වටිනා ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැද්ද? එහෙනම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ටෙමු එකේ තියෙන ලොකුම රහස ගැන. ඒ තමයි ටෙමු එකේ බාණ්ඩ ඇයි අපිට මෙච්චර අඩුවට දෙන්නේ කියන එක. ඉතින් AliExpress දරස් වලට වඩා මෙන්න මේ ටෙමු app එකේ items ගොඩක්ම ගණන් අඩුයි. ඉතින් ඔයාලට ටෙමු app එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා රුපියල් 100ට 200ට උනත් ටී-ෂර්ට් බෑග්ස් මිලදී ගන්න තියෙනවා. ඇත්තටම මේ ටෙමු එකෙන් ඇයි අපිට මෙච්චර අඩුවට බාණ්ඩ දෙන්නේ? ඉතින් ටෙමු කියන්නේ චීනයේ PDD Holdings කියන සමාගමට අයිති සමාගමක්. ඉතින් එයාලා කෙලින්ම චීනයේ කර්මාන්ත ශාලාවලින් තමයි items ගන්නෙ. එතකොට එයාලට ලාභයක් ලැබෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ ඔයාලට පේන ටී-ෂර්ට් ලක්ෂයකට වඩා ඒගොල්ලෝ ස්ටොක් ගන්නවා. අරගෙන තමයි මේගොල්ලෝ විකුණන්නේ. ඉතින් එතකොට එයාලට වගේම අපිටත් ගොඩක් ලාභයක් ලැබෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ටෙමු app එකෙන් ගන්න items qualityද කියන එක. ඉතින් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයා ලංකාවෙන් බෑග් එකක් ගන්නවා. ඊළඟට ටෙමු එකෙනුත් බෑග් එකක් ගන්නවා. ඉතින් මේ බෑග් දෙකම ගත්තාම ලංකාවේ බෑග් එක තමයි quality එකෙන් වැඩි. ඉතින් ඒකට හේතුව තමයි මේ ටෙමු එකේ අය ලොකු බ්‍රෑන්ඩ් වලට යන්නේ නැහැ. ඒ කියන්නේ චීනයේ තියෙන ගණන් අඩුම කර්මාන්ත ශාලාවලින් තමයි මේගොල්ලෝ items ගන්නෙ. එතකොට මේ items වල build quality එක සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඉතින් ඔයා ටෙමු එකෙන් item එකක් ගන්න යද්දී ඒ item එක ගැන තියෙන reviews ඔක්කොම බලලා ඒ item එක මිලදී ගන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට ඔයා AliExpress වගේ app එකකින් item එකක් මිලදී ගද්දී ඒගොල්ලෝ item එකට වඩා ගාණක් shipping cost එක ගන්නවා. ඉතින් ටෙමු එකේ තියෙන වාසිය තමයි අපි ටෙමු එකෙන් ගන්න items මේගොල්ලෝ free shipping කරනවා. ඉතින් ඒක මේ ටෙමු app එකේ තියෙන ලොකුම වාසියක්. ඉතින් තව දෙයක් තමයි මේ ටෙමු app එකෙන් ගේන item එකක් දවස් 7කට වඩා පරක් වුණොත් මේගොල්ලෝ අපේ බැංක් එකට ඩොලර් එකක් withdraw කරනවා. ඒකත් මේ ටෙමු app එකේ තියෙන ලොකුම වාසියක්. ඉතින් තව දෙයක් තමයි ගොඩ දෙනෙක් මේ ටෙමු app එකෙන් item එකක් order කරාම අපිට මේ item එක ආවේ නැහැ කියලා කියනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි එයාලා ටෙමු app එක කියලා වෙන app වලින් buy කරන එක. ඒ කියන්නේ ටෙමු කියලා තව copy apps ගණනාවක් තියෙනවා. ඉතින් ඒ app වලට ගිහිල්ලා ඔයා order කරලා වගේ සල්ලි කපා ගන්න නැතුව ඔරිජිනල් ටෙමු app එකට ගිහිල්ලා order කරන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ටෙමු app එක ගැන මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට මේ වැටෙන කාඩ් එකෙන් බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ ටෙමු app එක ගැන ලොකු අවබෝධයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් ඔයත් මේ ටෙමු app එකෙන් item එකක් order කරලා තියෙනවද? ඒ වගේම ටෙමු app එකේ item හොඳයිද කියලා පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක like එකක් දාලා අනිත් අයන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැද්ද? එහෙනම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new video එකකින් කවින්ත ටෙක්නික් YouTube channel එකෙන්. Dela isa ke specs ke liya to mohadin ham Kavinta technique e tera loke Kene alu main hai kinda ye ruke Alu mati mot ke kene Kavinta technique ke mesna hayama Iti ke honka mata kana kom honka rapa Ulut to lente Kekak ne atu ke daban